ක්‍රිකට් ක්‍රීඩාවේ පිතිකරණය සම්බන්ධයෙන් විවිධාකාරී නව සොයා ගැනීම් කිරීමට පිතිකරුවන් උත්සාහ කරන අන්දම අපිට දකින්නට පුළුවන්. විවිධාකාරී අත්හදා බැලීම් මගින් පන්දු යවන්නන්හට අභියෝගයක් වී ලකුණු රැස් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. ඉතින් ඇතැම් පිතිකරුවන් සම්මත ස්වරූපයෙන් ඔබට ගිහිල්ලා වෙනමම ආකාරයේ පිතිකරණ රටාවක නියැලිච්ච අවස්ථා අපිට ඕන තරම් දැක ගන්නට පුළුවන්. බැටිං ස්ටාන්ස් එක එහෙමත් නැත්නම් පන්දුවට පහර දෙන්න පෙර පිතිකරුවා විසින් එයට සූදානම් වන ආකාරය බොහෝ දුරට සෑම පිතිකරුවෙකුගේම සමානයි. හැබැයි සමහර පිතිකරුවන් ඉඳලා තියෙනවා මේ සම්මත ස්වරූපයට ඔබෙන් ගිහින් වෙනස්ම ආකාරයේ ස්ටාන්ස් එකක බැට් කරනවා. ඉතින් ඒ වගේම තවත් සමහරු ඉන්නවා එක පන්දුවකට හෝ පන්දු කිහිපයකට පමණ ඒ විදිහට බැට් කරන අය. ඉතින් අපි අද සූදානම් වෙන්නේ ඒ විදිහට බැට් කරපු පිතිකරුවන් දස දෙනෙකු ගැන තොරතුරු ඕගොල්ලොත් එක්ක බෙදා හදා ගන්නයි. ඉතින් රැඳිලා ඉන්න මේ වීඩියෝවේ අවසන් තප්පරය වන තෙක්ම. ස්ටීවන් ස්මිත්. ස්ටීවන් ස්මිත් කියන්නේ ක්‍රිකට් බලන ඕනෑම කෙනෙක් හොඳට අහලා පුරුදු නම. ස්මිත් හරියටම පිතිකරණයේ නියැලෙන විදිහත් හරිම අමුතුයි. ඔහුටම ආවේනික වෙච්ච සුවිශේෂී පිතිකරණ රටාවක් ස්ටීවන් ස්මිත් සතුව පවතිනවා. ඉතින් මේ පිතිකරණ රටාවෙන් ලකුණු 100 ගණනක් රැස් කරන්න ඔහු සමත් වෙලා තියෙනවා. ස්මිත් විසින් ටෙස්ට් ක්‍රිකට් තරඟවලදී පිතිකරණයේ නියැලෙන්නේ බොහොම අපූර්ව විදිහකටයි. ඔහු ගොඩක් වෙලාවට ආරක්ෂිත පහරක් එල්ල කිරීමෙන් පස්සේ පන්දු යවන්නන් සමග වාද කරන විදිහත් කඩුල්ලේ ඇවිදින ගමන් පිතිකරණයේ නියැලෙන විදිහත් ඔබට දැක ගන්නට පුළුවන්. ඉතින් මෑත කාලයේ ටෙස්ට් ක්‍රිකට් පිටිය තුල බිහිවෙච්ච විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවෙකු බවට පත්වෙන්න ස්ටීවන් ස්මිත් විසින් ඒ උපක්‍රමය පාවිච්චි කිරීම නම් ඇත්තටම සාර්ථක වුණා. අංක 9 ජෝර්ජ් බේලි. ජෝර්ජ් බේලි කියන්නේ සාමාන්‍ය බැටිං ස්ටාන්ස් එකක් තිබ්බ ක්‍රීඩකයෙක්. ඔහු කාලයක් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වයේ පවා දැරුවා. බේලි හැම විශේෂයෙන් පිතිකරණයේ වෙනස්කම් කරන්න උත්සාහ කරපු කෙනෙක් නෙමෙයි. නමුත් ජෝර්ජ් බේලි මේ විදිහට පිතිකරණයේ නිරත වෙන්නේ දකුණු අප්‍රිකාව සමග තිබ්බ තරගයකයි. ලුන්ගින් කීඩි විසින් යොමු කරපු පන්දු වාරයකදී ඔහු බොහොම අමුතු බැටිං ස්ටාන්ස් එකක ඉඳගෙන පිතිකරණයේ නිරත වෙනවා. ඒ වගේම තමයි මේ බැටිං ස්ටාන්ස් එක මීට කලින් ක්‍රිකට් පිටියේ කවදාවත්ම දැකලා තිබ්බ එකක් නෙවෙයි. හැබැයි අවස්ථා දෙක තුනකදී හැරෙන්න බේලි මේ විදිහේ අමුතු ස්ටාන්ස් අත්හදා බැලුවේ නම් නැහැ. අංක 8 ග්‍රෑම් ස්මිත්. දකුණු අප්‍රිකාවේ වගේම සමස්ත ක්‍රිකට් ලෝකයේම බිහිවෙච්ච විශිෂ්ටතම නායකයෙක් සහ පිතිකරුවෙකු විදිහට ග්‍රෑම් ස්මිත්ගේ නම ඉහළින්ම සනිටුහන් වෙලා තියෙනවා. ස්මිත් තමන්ගේ ක්‍රිකට් ජීවිතය පුරාවටම වෙනස් බැටිං ස්ටාන්ස් එකකින් පන්දුවට පහර දුන්න අයෙක්. ඔහු ගොඩක් වෙලාවට පිත්ත බොහොම සැහැල්ලුවෙන් අල්ලගෙන ඉන්නවා වගේ ස්ටාන්ස් එකක තමයි ඉන්නේ. ඒ වගේම ස්මිත්ගේ හිස පන්දුවට පහර දෙන්න පෙර තියෙන්නේ වෙනස්ම විදිහකටයි. ඉතින් මේ ස්ටාන්ස් එකෙන් පන්දුවට පහර දුන්න ස්මිත් අසාර්ථක පිතිකරුවෙක් වුණේ නම් නැහැ. ඔහු ටෙස්ට් වගේම එක්දින පිටිය තුල සුවිශේෂී දස්කම් දැක්වුවා. අංක 7 රිකි පොන්ටින්. ඕස්ට්‍රේලියාව බිහි කළ විශිෂ්ටතම ක්‍රිකට් නායකයා කියන ලේබල් එක විතරක් නෙමෙයි ක්‍රිකට් ඉතිහාසයේ බිහිවෙච්ච විශිෂ්ටතම නායකයා කියන ලේබල් එකක් තියෙන කෙනෙක් තමයි රිකි පොන්ටින් කියන්නේ. එක්දින සහ ටෙස්ට් පිටියේ නායකයෙක් විදිහට සහ පිතිකරුවෙකු විදිහට දිග්විජය කරන්න පොන්ටින්ට හැකියාව ලැබුණා. ඔහුට තිබුණේ සාමාන්‍ය ඕස්ට්‍රේලියානු පිතිකරුවෙකුට නොතිබුණු ආකාරයේ ස්ටාන්ස් එකක් සහ පාද චලනයක්. ඔහුගේ ස්ටාන්ස් එකේ බැලූ බැල්මට ලොකු වෙනසක් නොපෙනුනත් පන්දුව වෙතට පාද යොදා ගන්නා ආකාරයේ වෙනස්කම් හොඳින් නිරීක්ෂණය කළොත් බලා ගන්නට පුළුවන්. ඉතින් මේ දේවල් භාවිතා කරලා පොන්ටින් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් සෑහෙන්න සේවයක් ඉටු කළා. අදටත් ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහිවෙච්ච විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන් අතරේ රිකි පොන්ටින්ගේ නමත් ඉහළින්ම තියෙනවා. අංක 6 රෝරි බාන්ස්. ක්‍රිකට් ක්‍රීඩාවේ එතරම් ජනප්‍රිය නමක් නොවුණත් රෝරි බාන්ස් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරඟ 32ක් ක්‍රීඩා කළා. ඔහුට තියෙන්නේ ඔහුටම ආවේනික වෙච්ච පිතිකරණ රටාවක්. බාන්ස්ගේ බැටිං ස්ටාන්ස් එක බැලුවහම ඔහු ගොඩක් වෙලාවට ඉන්නේ පා ඉන්න පැත්තට හිස හරවාගෙනයි. ඒ වගේම තමයි රොරි පිතිකරණයේ නිරත වෙද්දී ඔහු පන්දුව දිහා බලන විදිහට බැට් කරන්න පුළුවන්ද කියලා හිතෙනවා. ඉතින් මේ විදිහට ඔහු එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා විදිහට කාලයක් කටයුතු කළා. දැන් නම් කණ්ඩායමේ ස්ථානය ඔහුට අහිමි වුණා. ආයෙමත් දස්කම් දැක්වුවොත් ඔහුට ඒ අවකාශය අනාගතයේ උවත් දිනාගෙන ජාතික කණ්ඩායමට එක් වෙන්න වුණත් පුළුවන්. අංක 5 නිරෝෂන් දික්වැල්ල. ක්‍රිකට් ක්‍රීඩාවේ එහෙම පුරාවෘතයක් විදිහට නම් නමක් තියපු කෙනෙක් නෙමෙයි. හැබැයි Tamanගේ ක්‍රිකට් ආරම්භ කරපු දවස්වල නම්
දිගු ගමනක් යන්න දක්ෂතාවයක් තිබ්බ කියලා පෙන්වන්න දීක්වැල්ලට හැකියාව ලැබුණා. නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා කරන්නේ කඩුල්ලේ ඇවිදිමින්. ඔහු ඒ විදිහට පාද චලන යොදා ගැනීම බොහෝ අවස්ථාවල ප්‍රයෝජනවත් වුණා. ඒ වගේම ක්‍රීඩා පිටියේ පිටුපස ප්‍රදේශයෙන් ලකුණු ලබා ගැනීමේ හැකියාවත් දීක්වැල්ල සතු වුණා. කේතරම් දක්ෂයෙක් වුණත් විනය සහ වෙනත් අඩුපාඩු නිසාම දීක්වැල්ලගේ ක්‍රිකට් ජීවිතය ඉක්මනින්ම නිමාව දුටුවා. මෑත කාලීනව කොකේන් භාවිතා කිරීමේ වරද නිසා ඔහු වසර 3ක ක්‍රිකට් තහනමකටත් ලක් වෙලා අවසන්. අංක 4 ක්‍රේග් මැක්මිලන්. නවසීලන්තය නියෝජනය කරපු ක්‍රේග් මැක්මිලන් අවස්ථා කිහිපයකදීම වෙනස් බැටිං ස්ටාන්ස් එකක් උත්සාහ කළා. විශේෂයෙන්ම කඩුල්ල සම්පූර්ණයෙන්ම වැහෙන විදිහට Tamanගේ පාද දෙක පාවිච්චි කිරීමට ඔහු ගත්ත උත්සාහය සෑහෙන්න ජනප්‍රිය එකක්. මැක්මිලන් විසින් නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරඟ 55, එක්දින තරඟ 191ක් සහ 20 තරඟ 7ක් ක්‍රීඩා කළා. මේ අවස්ථාවවලදී ඔහු විවිධ අන්දමේ බැටිං ස්ටාන්ස් උත්සාහ කරමින් සාර්ථක වෙන්න තමයි බැලුවේ. නමුත් අවස්ථා කිහිපයකදී හැරෙන්න මේ ගොඩාක් අවස්ථා සාර්ථක වුණේ නැහැ. අංක 3 ග්ලෙන් මැක්ස්වෙල්. මැක්ස්වෙල් කියන්නේ ක්‍රීඩා පිටියේ බිහිවෙච්ච අංක 1 ප්‍රහාරකෙක්. මැක්ස්වෙල්ගේ තිබ්බ නිතරම වෙනස් වන බැටිං ස්ටාන්ස් එක නිසා ඔහුට පන්දු යැවීම බොහොම අපහසු බව තමයි පන්දු යවන්නන් නිතරම ප්‍රකාශ කරන්නේ. හැමතිස්සෙම කඩුල්ල වටා ඇවිදිමින් පිතිකරණයේ නිරත වෙන එක තමයි මැක්ස්වෙල්ගේ ස්වභාවය. ඔහු මේ විදිහට කඩුල්ල වටා ඇවිදිමින් ක්‍රීඩා කිරීම නිසා මැක්ස්වෙල්ට පන්දු යවන්න ඕන මොන ස්ථානයටද කියන ප්‍රශ්නය පන්දු යවන්නන්ට නිතරම මතුවෙනවා. ඉතින් මේ හේතුව මැක්ස්වෙල්ගේ සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන්ම බලපානවා. ඒ වගේම තමයි ක්‍රිකට් ක්‍රීඩාව තුළ අතිශය භයානක ප්‍රහාරකයෙක් වෙන්න මැක්ස්වෙල්ට මේවා වැදගත් වුණා. විශේෂම දේ තමයි ඔහු තවමත් මේ විදිහට පන්දුවට පහර දෙන ක්‍රීඩකයෙක්. අංක 2 ෆවාඩ් අලාම්. පාකිස්තානය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අඩුම අවස්ථා සංඛ්‍යාවක් ලැබුණ ක්‍රීඩකයන් අතරේ ෆවාඩ් අලාම් ඉදිරියෙන්ම ඉන්නවා. ඔහු පළමු පෙළ ක්‍රිකට් පිටියේ දක්වපු දක්ෂතා නිසාම පාකිස්තාන් ඩොන් බ්‍රැඩ්මන් කියන අනුවර්ත නාමයක් ඔහුට ලැබී තිබුණා. 2014 වසරේ ආසියානු කුසලාන අවසන් තරඟයේදී ෆාවඩ් අලාම් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් ශතකය අපිට තවමත් හොඳටම මතකයි. සාමාන්‍ය විදියට නැතුව කඩුල්ලේ හරහට ඉන්න විදිහේ බැටිං ස්ටාන්ස් එක ෆාවඩ් සතු වෙනවා. ඔහුගේ කඩුල්ල දවා ගැනීමට ගොඩක් වෙලාවට පන්දු යවන්නන්ට අපහසු වෙන්නේ ඔන්න ඔය ස්ටාන්ස් එක හින්දාම තමයි. ෆවාඩ් අලාම් විසින් පිතිකරුවෙකු විදිහට ක්‍රීඩා කළේම මෙන්න මේ ස්ටාන්ස් එකත් එක්කයි. ඉතින් කොහොමෙන් කොහොම වුණත් ෆවාඩ් පාකිස්තානය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරේ ටෙස්ට් තරඟ 19ක්, එක්දින තරඟ 38ක් සහ 20 තරඟ 24ක් පමණයි. අංක 1 ශිවනරීන් චන්ද්‍රපෝල්. ශිවනරීන් චන්ද්‍රපෝල්ගේ නම ඇසුණු ගමන්ම බටහිර ඉන්දිය කොදෙව් දූපත් වලින් බිහිවෙච්ච පතාක යෝධයෙක් මතක් වෙනවනම් ඔබ ඇත්තටම නියම ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක්. කොදෙව් දූපත් වෙනුවෙන් ටෙස්ට් තරඟ 164ක්, එක්දින තරඟ 268ක් සහ 20 තරඟ 22ක් ඔහු විසින් ක්‍රීඩා කරනු ලැබුවා. ඒ වගේම තමයි ටෙස්ට් ලකුණු 11000කට වඩා ලබා ගන්න චන්ද්‍රපෝල් සමත් වුණා. කලින් අපි කතා කරපු ෆවාඩ් අලාම් වගේම කඩුල්ලේ හරහට ඉන්න බැටිං ස්ටාන්ස් එකක් තමයි චන්ද්‍රපෝල් සතු වුණේ. පන්දු යවන්නන්ට ඇණයක් වුණ නිසාම ඔහු චන්ද්‍ර වෝල් කියලා ක්‍රිකට් පිටිය තුල ජනප්‍රිය වෙච්ච පුද්ගලයෙක්. ඉතින් මෙන්න මේ ස්ටාන්ස් එකෙන් අවුරුදු 20කටත් වඩා වැඩි කාලයක් ඔහු ජාත්‍යන්තර පිටිය තුල ක්‍රිකට් ක්‍රීඩා කරනු ලැබුවා. අදටත් බැටිං ස්ටාන්ස් එක වෙනස් විදිහකට ක්‍රීඩා කරලා ලෝකයේ සාර්ථකම වෙච්ච පිතිකරුවා ශිවනරීන් චන්ද්‍රපෝල් කියලා කිව්වොත් ඒ ප්‍රකාශයේ වැරැද්දක් නැහැ.